වෙනිසුලාවේ කරාකස් අගනුවර ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඇමරිකාව විසින් දරුණු ගුවන් ප්‍රහාරක මාලාවක් එල්ල කළේ ඒ රට වේලාවෙන් කියන්නේ ඊයේ අලුයම් කාලේ. ඉතින් අලුයම් කාලේ මේ දියච්චරපු ප්‍රහාරක වලින් සිදුවුණු කේදවාචක තමයි මේ වල වීඩියෝ වලින් දකින්න ලැබෙන්නේ. මිනිත්තු 90ක පමණ කාලයක් දියච්චරපු මෙම මෙහෙයුම අතරතුර ඇමරිකානු හමුදාව විසින් මේ නිකොලස් මදුරු ඇතුළු ඔහුගේ බිරිඳ සිය බාරයටගෙන රටින් පිටතටගෙන ඔවුන් ඇමරිකාව වෙත රැගෙන ගොස් තියෙනවා. මේකදී පදනම් වෙලා තියෙන්නේ ඔවුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතු වලට තදින් ක්‍රියා කිරීම සහ ඇමරිකාවට විරුද්ධව කටයුතු කිරීම ඔය වගේ පදනම් කරගත්තේ ආයුධ ළඟ තබා ගැනීම මේ වගේ දේවල් පදනම් කර ගැනීම මත තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අත්අඩංගුවට කොට ගැනීම සිදු කිරීම ප්‍රධාන වශයෙන් සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියේදී විශේෂ දේවල් ගොඩක් වෙලා තියෙනවා. මොකද්ද කිව්වොත් එහෙම මේ මඳුරු ඇතුළු බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු කිලෝමීටර් 3300ක පමණ ගමනාන්තයකින් තමයි ඇමරිකාවට රැගෙන ගොස් තියෙන්නේ. ඉතින් මේකෙදී මේ ඒකාකාරීව නැත්නම් එකම මාර්ගයකින් නෙමෙයි මේ රැගෙන ගෙන තියෙන්නේ. මුලින්ම ඇමරිකානු හමුදාව හෙලිකොප්ටරයක් මගින් රටින් පිටතටගෙන කැරිබියන් දූපතල එළි නොකර ස්ථානයක නවත්වා තිබූ ඇමරිකානු නෞකාවකට රැගෙන ගොස් එතන සිට එම නෞකාවේ රඳවාගෙන සිටි අවස්ථාවේ ලබාගත් ඡායාරූපිකුත් දකින්න ලැබුණා. ඉතින් එහි සිට කියුබාවේ නායක කඳවුරකට රැගෙන ගියා. ඊට පස්සේ එතන සිට ගුවන් මගින් නිව්යෝක් වලට රැගෙන ගොස් තියෙනවා. ඒ අනුව මේ හමුදා භාරයට රැගෙන නිව්යෝක් දක්වා යනකොට තමයි මේ කිලෝමීටර් 3300කට අධික දුර මේ සටහන් වෙන්නේ. මේ ඇමරිකානුවේ ප්‍රබල ප්‍රතිප්‍රස්ථාංශයක් විසින් තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් මේ මෙහෙයුමට සම්පූර්ණ යාන 150කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව තමයි සටහන් වෙන්නේ. ඉතින් මේක ලොකු දැවැන්ත යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. මේ කෙටි දැවැන්ත යුද්ධයක්. ඉතින් ඒ වගේම ට්‍රම්ප් විසින් තම සජීවව මේක නැරඹුවා කියන එකත් ඔහු විසින් ප්‍රකාශ කරලා තියෙනවා නිවුස් වල. ඉතින් ප්‍රහාරයට සතියකට පෙර මදුරු අමතා යටන්ටෙන්ට කියලා ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරලා තිබ්බත් ඒවට ප්‍රතිචාර දක්වලා නැහැ. මේ අත්අඩංගුවට ගන්නා නැත්නම් මදුරු බාර ගන්න අවස්ථාවේදී විශේෂ ස්ථානයක තමයි මදුරු රැඳිලා තියෙන්නේ. නැත්නම් සංගවිලා සිටින්නේ. ඉතින් ඉන් අනතුරුව මේ ජනපති ට්‍රම්ප් ඊට පස්සේ ආරක්ෂක ලේකම් මාකෝ රූපියෝ ඇතුළු ඒ පිරිස ෆ්ලොරිඩා වල පිහිටි මාරා-ලාගෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. එහිදී ට්‍රම්ප් වාසලා තියෙන්නේ ආරක්ෂාකාරී සහ නීති අනුකූල බලහුවමාරුවක් සිදුවන තුරු ඇමරිකාව වෙනිසුලාව පාලනය කිරීමට අදහස් කරන බව තමයි මෙහිදී සටහන් වෙන්නේ. ඉතින් මෙහිදී ඇමරිකාව වෙනිසුලාව කළමනාකරීමට සමාගම යොදවන බව ප්‍රකාශ කරලා තිබුණත් එයට විරුද්ධ බව තමයි දැනට පාලනය කරන වෙනිසුලා නායකයන් ප්‍රකාශ කරන්නේ. ඉතින් තවමත් තම රටේ ජනාධිපතිවරයා නිකොලස් මදුරු වන බව වෙනිසුලා විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මෙවන් පසුබිමක වෙනිසුලාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය දන්වා තියෙන්නේ උප ජනාධිපති ඉවරිය එරට අන්තර්වාර ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ යුතු බවයි. දැන් අපි මේ පිළිබඳ තොරතුරු ඉදිරියේදී බලමු තව වීඩියෝ එකකින්. එතෙක් මම මේ කෙටි දැනුම් දීලා මේ වීඩියෝ එක සමාප්ත කරනවා.